ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනා. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ දවස්වල සෝෂල් මීඩියා වල වෛරල් වෙලා තියෙන ටොපික් එකක් ගැන. ඒ තමයි අනුෂ්කි කනුෂ්කි ගැන සෝෂල් මීඩියා වල වේගෙන් පැතිර යන ගොසිප් ටිකක් ගැන. ඇත්තටම මේ ගොසිප් ටික ගැන පොඩ්ඩක් හොයලා බලුවන් පස්සේ මට හොයාගන්න පුළුවන් වුණා මේ ගොසිප් ටිකට සුළමල මොකද්ද කියලා. ඇත්තටම Facebook එකේ page එකක් තියෙනවා ලසා කියලා. මේ page එකේ followers ලා ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ page එකෙන් කරන්නේ ඇත්තටම මේ page එකේ දාන්නේ ගොඩක් වෙලාවට සංවේදී post. ඒ කියන්නේ කෙනෙක්ගේ හදවතට කතා කරන post තමයි මේකේ දාන ගොඩක් වෙලාවට. එහෙම දාලා ඒ වගේම තමයි පොර charity වැඩත් කරනවා හිටපු ගම. ඒ charity වැඩ කරන මුවාවෙන් පොර ලක්ෂ ගාණක් ලක්ෂ 70ක් 80ක් ඊට වැඩි ප්‍රමාණයක් වංචා කරලා තියෙනවා. ඒ කියන්නේ පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි දාගෙන තියෙනවා. එහෙම දාලා තමයි පොර සල්ලි හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පොර ව්‍යාජ ඩෙන්ටි පාවිච්චි කරලිවලා ගොඩක් වංචනික වැඩ සිදු කරලා තියෙනවා. ඒ වංචනික වැඩවල ස්ක්‍රීන්ෂොට් ටිකක් මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒ වගේම තමයි මොහු තරුණයන් විශාල ප්‍රමාණයක් සමග ආදර සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඔවුන් විවාහ කරගන්න බවට පොරොන්දු වෙලා ඔවුන් සමග විවිධ හෝටල් වල ගත කරලා තියෙන මේ හෝටල් වල ගත කරන ඡායාරූප මොහු ලබාගෙන වීඩියෝ ලබාගෙන ඒවා අන්තර්ජාලයට උදාහරණ බවට පවසලා විශාල මුදල් ප්‍රමාණයක් වංචා කරලා තියෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් තර්ජනය කරලා අරගෙන තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ස්ක්‍රීන්ෂොට් තියෙනවා මේකේ. ඇත්තටම මේ අනුෂ්කි කනුෂ්කි කියන සිදුවීම ගැන පොඩ්ඩක් හොයාලා බලුවන් පස්සේ අනුෂ්කි කනුෂ්කි මොහු සමග එක චැරිටි වැඩවලට සම්බන්ධ වෙලා දෙනවා. මෙහෙම චැරිටි වැඩවලින් පටන් ගන්න මේ අනුෂ්කි කනුෂ්කි සහ ලසා කියන පුද්ගලයාගේ සම්බන්ධතාවය වැඩිදුර ගිහිල්ලා අවසානයේදී අනුෂ්කි හෝ කනුෂ්කි හරි එහෙම නැත්නම් මේ දෙන්නත් එක්කම හරි මෙම ලසා කියන පුද්ගලයා ආදර සම්බන්ධතාවය පවත්වාගෙන තියෙනවා. මෙම ආදර සම්බන්ධතාවය ඇත්තටම කිව්වොත් දුරදිග ආදර සම්බන්ධතාවයක්. මෙම අනුෂ්කි කනුෂ්කි සමග මොහු හෝටල් වල ගත කරලා තියෙනවා. හෝටල් වල ගත කරද්දී යම්කිසි ඡායාරූප වීඩියෝ දර්ශන මොහු ලබාගෙන තියෙනවා. මේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප අන්තර්ජාලයට උදාහරණ බව පවසලා තමයි අනුෂ්කි කනුෂ්කිගෙන් මෙම ලසා කියන පුද්ගලයා ලක්ෂ 60ක පමණ මුදලක් බ්ලැක්මේල් කරලා අරගෙන තියෙන්නේ. කොහොම හරි මේක අවසානයේදී ගෙවල් වලින් දැනගෙන අනුෂ්කි කනුෂ්කිගේ පොලිසියට පැමිණිල්ලකුත් දාලා තියෙනවා. නමුත් මෙම ලසා කියන පුද්ගලයා ඔහුගේ හෙන්චයියන් ඒ කියන්නේ පොලිසියේ අඳුරන අය දැම්මලා එම පැමිණිලි යටපත් කරලා තියෙනවා. කොහොම හරි මේක අවසානයේදී ඉතාමත් බැරෑරුම් තත්වයකින් තමයි ඉවර වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නේ හරියම තොරතුරු මොකක්ද කියලා. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වේවි මොකද්ද මේ සම්බන්ධව ලැබෙන අලුත් තොරතුරු කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය වේවා.